සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැම කෙනෙක්වම එසෙන තොරතුරු YouTube නාලිකාවට. ඉතින් අද 20/26 ජනවාරි 8 වෙනි බ්‍රහස්පතින්දා ඔයාලට මම විශේෂ තොරතුරු වගේක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් 20/26 ජනවාරි මාසේ අස්වැසුම් මුදල් සම්බන්ධයෙන් රජය මගින් ගෙනල්ලා තියෙන විශේෂ නිවේදන කිහිපයක් තමයි අද මම මේ වීඩියෝ එක තුලින් ඔයාලට කියන්න හදන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක තප්පරයක්වත් ස්කිප් නොකර ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් ඔයා මාව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු මේ වීඩියෝ එකට. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු එසැනින් බලා ගන්න ඔයාත් දැන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම සැනින් ඔයාගේ phone එකට ඒක ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ මේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 5000ක ත්‍යාග මුදලක් දිනා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයා තාමත් මගේ අස්වැසුම Facebook page එක follow කරලා නැත්නම් දැන්ම follow කරන්න. මොකද අස්වැසුම සම්බන්ධ සියලුම තොරතුරු මම මේ Facebook page එක කරහා ගේනවා. ඒ වගේම තමයි ඔයා මේ Facebook page එක follow කරලා තිබ්බොත් රුපියල් 5000ක මුදල් ත්‍යාගයකුත් ඔයාට දිනා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා මගේ Facebook page එක අනිවාර්යෙන් follow කරලා තියාගන්න. 20/26 ජනවාරි මාසේ අස්වැසුම් මුදල් මේ වන විටත් ඔයාලගේ සිස්ටම් එකට බැර කරා කියලා රජය මගින් නිවේදනයක් ලබා දුන්නා. ඉතින් ජනවාරි 5 වෙනිදා තමයි මේ විදිහට ඔයාලගේ සිස්ටම් එකට මුදල් බැර කරේ. ඉතින් මේ සිස්ටම් එකට මුදල් බැර කරා කියලා නිවේදනයක් දුන්නත් තාමත් සුළු පිරිසකට විතරයි සිස්ටම් එකට මුදල් බැර වෙලා තියෙන්නේ. ඉතින් මේකට ප්‍රධානම හේතුවක් තමයි ගොඩක් අයගේ සිස්ටම් එකට මුදල් බැර වෙලා නැති. ඉතින් බැර වෙලා නැති ප්‍රධානම හේතුවක් තමයි ඔයාලා දන්නම ඇති දෙසැම්බර් මාසයේදී රජය මගින් ඇප්ලිකේෂන් එකක් පුරවලා බාර දෙන්න කිව්වා. ඒ කියන්නේ තොරතුරු යාවත්කාලීන කිරීමේ ඇප්ලිකේෂන් එකක් පුරවලා ඔයාලට ඒක බාර දෙන්න කිව්වා. ඉතින් ඒක ගොඩාක් කට්ටිය පුරවලා බාර දුන්නා. ඉතින් මේක පුරවලා බාර දුන්නේ නැති කට්ටියට 20/26 ඉඳලා අස්වැසුම ලැබෙන්නේ නැහැ කියලා රජය මගින් නිවේදනයක් ලබා දුන්නා. ඒ වීඩියෝත් මම මගේ YouTube channel එක හරහා ඔයාලට ගෙනල්ලා දුන්නා. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය මේ නිවේදනය අහලා ඒ ෆෝම් එක ෆිල් කරලා බාර දුන්නා රජයට. ඉතින් මේ විදිහට බාර දුන්න කට්ටියට තමයි 20/26 ඉඳලා ඉස්සරහට අස්වැසුම ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ ෆෝම් තාම රජය මගින් ඒවා චෙක් කරන ගමන් තියෙන. ඉතින් චෙක් කරන ගමන් තියෙන නිසා තමයි අස්වැසුම් මුදල් තාම ඔයාලගේ සිස්ටම් එකට බැර වෙලා නැත්තේ. ඉතින් මේක චෙක් කරලා හරියටම කන්ෆර්ම් වුණ කට්ටියගේ අස්වැසුම් මුදල් මේ වන විටත් රජය මගින් සිස්ටම් එකට බැර කරලා තියෙනවා. ඉතින් තාම චෙක් කරන කට්ටියගේ අස්වැසුම් මුදල් සිස්ටම් එකට මේ වන විටත් රජය මගින් බැර කරන ගමන් ඉන්නේ. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව. තාමත් සිස්ටම් එකට ඔයාගේ මුදල් වැටිලා නැත්තම් ඉතින් ඒ නිසා කවුරුත් කලබල වෙන්න එපා. ඒ වගේම තමයි දෙවන අධීරයේ කට්ටියටත් විශේෂ දැනුම් දීමක් කරන්න ඕනේ. දෙවන අධීරයේ කට්ටිය හිතන් ඉන්නවා අර දෙසැම්බර් මාසේ එයාලට හම්බුණා මාස 3ක හිඟ මුදලක්. ඉතින් දෙවන අධීරයේ කට්ටිය හිතන් ඉන්නවා මේ මාස 3ක හිඟ මුදල් එයාලට ලැබුණ නිසා ඉස්සරහට ජනවාරි මාසේ ඉඳන් එයාලට අස්වැසුම් මුදල් ලැබෙන්නේ නැද්ද කියලා. ඉතින් එහෙම එකක් නැහැ. ඔයාලට අර හම්බුනේ දෙසැම්බර් මාසයේදී මාස 3ක හිඟ මුදල් විතරයි. ඔයාලට ජනවාරි මාසෙත් අස්වැසුම් මුදල් ඒ විදිහටම ලැබෙනවා. ඒ නිසා කවුරුත් කලබල වෙන්න එපා. ඔයාලා හැමෝටම අස්වැසුම් මුදල් ලැබෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ පළවෙනි අධීරයේ කට්ටියටයි දෙවන අධීරයේ කට්ටියටයි අනිවාර්යෙන් අස්වැසුම් මුදල් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට රුපියල් 6000ක සහ 25000ක අර පාසල් ළමුන්ට ආපදාවට ලක් වූ පාසල් ළමුන්ට පාසල් උපකරණ ලබා ගැනීමට රජය මගෙන් රුපියල් 6000ක සහ 25000ක දීමනාවක් ලබා දුන්නා. ඉතින් ඒකත් ගොඩක් කට්ටිය ගත්තා. ඉතින් ගත්තේ නැති කට්ටිය මට කමෙන්ට් දාලා ඒකත් මම එයාලට අරන් දුන්නා. ඉතින් තාමත් ඒ දීමනා දෙක ගත්තේ නැති කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මට රුපියල් 25000ක දීමනාව සහ රුපියල් 6000ක දීමනාව හම්බුනේ නැහැ කියලා අනිවාර්යෙන් ඒ අයටත් මං අනිවාර්යයෙන් මේ දීමනා දෙක අරන් දෙන්නම්. ඉතින් අවංකවම කමෙන්ට් කරන්න, බොරුවට කමෙන්ට් කරන්න එපා. මොකද ඒ දීමනා දෙක ගත්ත අයත් ආයෙ කමෙන්ට් කරලා තිබ්බා මට ඒ දීමනා හම්බුන්නේ නැහැ කියලා. ඉතින් එහෙම කරන්න එපා. මමත් ලොකු රිස්ක් එකක් අරන් තමයි මේ අවදානමක් අරන් තමයි මේ දීමනා දෙක ඔයාලට අරන් දෙන්නේ. ඉතින් ඔයාලට මේ දීමනා දෙක හම්බුනේ නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් පිළිබඳව ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. මම ඔයාලට ඒ පිළිබඳවත්
උදව් කරන්නම් ඒ ප්‍රශ්න ගැටලු සේරම විසඳ ගන්න. ඔයාලට හරිය දීමනා හම්බුනේ නැත්නම් පල්ලෙහෙන් ඔයාගේ නම අනිවාර්යෙන් කමෙන්ට් කරන්න මේ දීමනාව හම්බුනේ නැහැ කියලා. ඒ වගේම තමයි ඔයාලගේ ජනවාරි මාසේ ඇස්වැසුම් මුදල් ඔයාලගේ සිස්ටම් එකට වැටිලාද කියලා ඔයාලට හරියටම බලා ගන්න සිස්ටම් චෙක් කරගන්න ඔයාලට තේරෙන්නේ නැත්නම් ඔයාලගේ නම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න මම ඔයාලට සිස්ටම් එකත් නොමිලේම චෙක් කරලා දෙන්නම්. ඉතින් ගොඩාක් කට්ටියට මම සිස්ටම් චෙක් කරලා දුන්නා. ඔයාගේ නමත් සිස්ටම් එකේ තියෙනවද බලන්න චෙක් කරලා දෙන්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා නම කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ නොදන්න යාළුවන්ටත් අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලලා මගේ YouTube channel එක subscribe කරලා මගේ Facebook page එක follow කරන කට්ටියට මම රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් ලබා දෙනවා කියලා ඔයාලා මේ වෙන විටත් දන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මගේ YouTube channel දෙකයි Facebook page එකයි follow කරලා තියාගන්න. ඔයාලට රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන්. ඉතින් අදට මෙච්චර තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඔයාලට සුබම සුබ දවසක්.